හිමද නාවේ ඇයි නාවේ තල්පලේ කවුද කීවේ බොරු කීවේ භගීරයා පෙරයුවේ ඇයිවුවේ අනවගේ හිමද නාවේ ඇයි නාවේ අද ඔයා. ලංකාවේ සංගීතය තුළ කණ්ඩායම් සංගීතයට හිමි වෙන්නේ අද්විතීය ස්ථානයක්. කණ්ඩායම් සංගීතයත් මොරටුවක් කියන්නේ ගහට පොත්තව කවදාවත් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කණ්ඩායම් සංගීතය ඇතුලේ මොරටුවෙන් බිහුණු අද්විතීය ගායන ශිල්පිනිය සමග තමයි අද කලාබර මොරටුව තුළින් අපි හමු. ඇය නමින් ලාංකිකා පෙරේරා. ආයිබෝන් ලංකාව. 70 දශකයේ සිට මේ දක්වා ඔබ ගැයුගුයි එක විදිහටම ජනප්‍රියව තියෙනවා. අපි කැමති දැනගන්න ඔබ කොහොමද ශාස්ත්‍රයට පිවිසුනේ? ඇත්තටම ප්‍රදීප් මම 1971 තමයි සංගීත ක්ෂේත්‍රයට ආවේ. ඒ කියන්නේ මම වුඩන් චයිම්ස් කණ්ඩායම හරහා තමයි සංගීත ක්ෂේත්‍රයට පිවිසුනේ. ඉතින් ඒ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමට පිවිසෙන්න කොහොමද කියන එකත් මම විස්තර කරන්න ඕන. ඒ ඇත්තට මගේ හස්බන්ඩ් ශානක නිසා 1971. ඉතින් කොහොමද එතකොට ශානකත් එක්ක මම විවාහ වෙලා හිටියා. විවාහ වුණේ 71 දෙසැම්බර් වල. නමුත් 71 මුල තමයි මම කණ්ඩායමට එකතු වුණේ. ශානක මුලින් හිටියේ මූන්ස්ටෝන්ස් කණ්ඩායම. ඔහු බේස් ගිටාරිස්ට්. එතකොට කොහොමද ක්ලැරන්ස් සුයි මගේ අයියා විජි ඒ තුන්දෙනාම ඉතින් මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ ඉවත් වෙලා ඒ තුන්දෙනා තමයි ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම ආරම්භ කළේ. 1970 තමයි ආරම්භ කරේ. ඒ අතර 70 ශානක ෂෝ එකක් කරා අපේ පල්ලියේ සුදීමාන විද්‍යාස්ථානයේ. ඒ ෂෝ එකට Breakaways from the Moonstones කියලා තමයි ඉස්සෙල්ලාම ප්ලේ කරේ. මොකද එහෙම කරාම ඉතින් මිනිස්සුත් බලලා මේ මොකද්ද මේ කියලා. ඉතින් කොහමද මේකට ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් හිටියේ නෑ. මේ තුන්දෙන අයියා ඩ්‍රම්ස් ශානක බේස් ක්ලැරන්ස් රිදම්. ඊට පස්සේ දැන් කොහමද ශානක කලින් ඉතින් බීකන්ස් කියලා බෑන්ඩ් එක. ඒක වෙන වෙස්ටර්න් බෑන්ඩ් එකක්. ඒගොල්ලන්ගේ තිබුණා ඉලෙක්ට්‍රික් ගිටාර්ස් ඩ්‍රම්ස් එහෙම. එතකොට ඒ වකවානේ මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ කොහොමද ක්ලැරන්ස් කපේ කරේ නිකම් බොක්ස් ගිටාර්ස් කොංගාස් එහෙම. ඉතින් දවසක් බීකන්ස් බෑන්ඩ් එක people වෙඩින් එකකට ප්ලේ කරනකොට ක්ලැරන්ස්යි ඇනස්ලි ওই වෙඩින් එකේ ඉඳලා සිංගල් දෙකක් කියලා දෙනවා මේගොල්ලන් එක්ක. එතකොට ක්ලැරන්ස් ඉදලා තියෙනවා මේ වගේ තමයි යන්න ඕන. ඒ කියන්නේ ඩ්‍රම්ස් ඉලෙක්ට්‍රික් ගිටාර්ස් මේ බේස් මෙහෙම තමයි කිරින්න ඕන කියලා එයාට හිතලා තියෙනවා. හිතලා ඊට පස්සේ ශානකත් එක්ක වර්ක් කරේ කොල්පිජ් වල ශානකව හම්බ වෙන්න ඇවිල්ලා ඇනස්ලි වගේ නයි ක්ලැරන්ස් දෙන්නම ගිහලා තියෙන. ඒගොල්ලෝ ඒ කාලේ රෙකෝඩ් ඊළඟ රෙකෝඩ් එක මේ රෝසමලේ කළුමාම රෙකෝඩ් එකට ප්‍රැක්ටිස් කරන කාලේ ඉතින් ශානකට කතා කරලා තිනා මේ ඔයගොල්ලන්ගේ ඉක්විප්මන්ට් අරන් ඒගොල්ලන්ට බේස් ගිටාරිස්ට් and ඩ්‍රමර් තමයි ඕන වුනේ. ඉතින් අයියත් විජිත් තමයි ඩ්‍රමර් ශානක බේස්. ඉතින් මේ දිනට කතා කරලා ඔයගොල්ලන්ගේ ඉක්විප්මන්ට් එක අරගෙන අපිත් එක්ක ජොයින් මේ රෙකෝඩින් එකට එන්න කියලා. ඉතින් මේගොල්ලෝ එහෙම ගියා. එහෙම ගියාන් පස්සේ දැන් මේ රෙකෝඩින් එක රෙකෝඩ් එක අවුට් වුණාම කරුමාම ගොයන් කපනවා මෙනිකේ රමණී මේ සිංගුතික එළියට ආවද අමුතු විදිහකට න්යාය මොකද ඒ කාලේ ඇත්තට ඒ කියන්නේ කණ්ඩායම් හැදීට හිටිය අය ගොඩක් අය දැන් අපි දන්න මුරුතුමලා බම්බාස් ඒ වගේ ලාසිරනියස් ඒගොල්ලෝ ඔක්කොම අර බොක්ස් ගිටාර්ස් අර ස්ටයිල් එකට ගියායනේ. මොකද මේක ලොකු ආందోලනයක් වුණා මේ ඉලෙක්ට්‍රික් ගිටාර් ඩ්‍රම්ස් දාලා මේ සිංගුතික එළියට ආවම හැමෝටම දැන් ඊට පස්සේ විගටම ෂෝස් එන්න ගත්තා මේකලන්ට. ඉතින් ගොඩක් මේ ඒ කියන්නේ හැම වීකෙන්ඩ් එකකින් වගේ නවරංගාලේ තමයි එකම තැන තිබුණේ. ඉතින් මේකලන්ට දැන් ප්ලේ කරන්න විදියක් නැහැ. මේකලන්ට බේස් ගිටාර්ස් වේ ඩ්‍රමයි නැතුව. ඉතින් මේ දෙන්න නිතර යන නමුත් දැන් බීටල්ස් බෑන්ඩ් එකක් තියෙනවනේ. පස්සේ කුමාරි බීටල්ස් බෑන්ඩ් කියලා ඉද විවිධ කවක පස්සේ විවිධ කියලා තියෙන ශානකට කමන්නේ. ශානක ඔයගොල්ලෝ පර්මනන්ට් තියරි ජොයින් වෙන්නේ ඒකත් එක්ක දැන් ගන්න ගොඩක් වැඩ වෙනවා. අපිත් එක්කට වඩා කියලා. ඊට පස්සේ ඒ අනුව තමයි කුමාරි ක්ලැරන්ස් එන්න කියලා. ඉතින් මේගොල්ලෝ මෙයයි අයියයි ශානකයි මූන්ස්ටෝන්ස් ජොයින් වෙන්නේ. මූන්ස්ටෝන්ස් ඉඳලා තමයි අවුරුදු 3ක් විතර වගේ මූන්ස්ටෝන්ස් හිටියේ. ඊට පස්සේ තමයි ක්ලැරන්ස් මේගොල්ලෝ අයින් වෙලා මේ ගෝල්ඩන් චයිම්ස් පටන් ගන්න ආරම්භ කරේ 1970 Breakaways from the Moonstones කියලා තමයි ෂෝ එක ගැහුවේ. ඔබේ කතාවේ කියවෙනවා ලංකාවේ කණ්ඩායම් සංගීතයේ නම් දෙකක්. ඇනස්ලි මාලේවන සහ ක්ලැරන්ස් විජේවර්ධන. අපි අහලා තියෙනවා ක්ලැරන්ස් මොරටුවට ආවා කියලා. මොරටුවේ හිටියා කියලා. අපි දැනගෙන හිටියේ නෑ ඔබේ ගෙදර හිටියේ කියලා. ක්ලැරන්ස්
මොරටුවට ආවා කියන්නේ ඉතින් ඉතින් අපේ ගෙදර. අපේ ගෙදර කියන්නේ කඩලානේ මොරටුවේ කඩලානේ අපේ ගෙදර මම හිටියේ කඩලානේ ගෙදර. මොකද අයියා හින්ගානේ අයියා ඩ්‍රාමා හිටියේ. ඉතින් ඔහු ඒ හිටියා මොකද ප්‍රැක්ටිස් කරා ශානක මම එතකොට මැරි කරලා නැහැ එන්ගේජ් වෙලා හිටියේ. ශානකත් ඉතින් හවසට එනවා. ඉතින් මේගොල්ලෝ සින්දු ආරාමයා ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒ අනුව මොරටුවේ සෑහෙන කලක් ඒ අපේ ගෙදර හිටියා. ඉතින් ඒ ශානකාව මම ශානකත් එක්ක සිං කරනවා ඉතින්. මොකද මමත් සිංගින් වලට ආසයි. මම සිං කරේ වෙස්ටර්න් ඒවා. ඉතින් ඔය සිං කරන එක ඇහිලා තමයි ක්ලැරන්ස් මට කිව්වේ අපි පිටින් ඕනේ නැණි ගායිකාවක් වෙන්න මේ ගෙදරම ඉන්නවනේ. ඉතින් ලංකී අපිත් එක්ක ජොයින් වෙන්නකෝ කියලා මට ආරාධනා කරා. ඉතින් මම පොඩි මව්පියන් ගැන අහන්න ඕන කියලා ඊට පස්සේ තාත්තටයි අම්මටයි කොමිටින් තාත්තා ඉතින් අකමැති වෙන්නේ නැහැ. බාස්කෝ හිමනම් ඉතින් මීයද කිය ඔයගොල්ලෝ මැරි කරන්න මොකද හැමතැනම යන්න වෙනවා ෂෝස් ලංකාව වටේම තියෙන ෂෝස් යන්න. ඉතින් ඒ අනුව මම 71 මම ජොයින් වුණා. 71 ම ඩිසෙම්බර් වල ශානකගේ බර්ත්ඩේ දවසේ ඩිසෙම්බර් 1 අපි මැරි කරා. එහෙම තමයි ආරම්භ කරේ. කියන්නේ හැකියාව කුසලතාවයේ තිබුණට ක්ලැරන්ස් තමයි ආරාධනා කරේ ශේෂ්ත්‍රයට එන්න කියලා. එන්න කියලා. ක්ලැරන්ස් ශේත්‍රයට දෙන්න ආරාධනා කරා. දැන් ශානකනෝ හිටියා නම් මට එහෙම යන්න බෑ. දැන් ක්ලැරන්ස් මොරටුවට ඇවිල්ලා මොරටුවේදී ඔහුට ඇහිච්ච හඬ අපි ආසයි අද තහන්. ඔය ඉතින් ඒ කාලේ මමත් සිං කරේ ඉංග්‍රීසි බටහිර ගීත සිං කරේ. සිංහලය වැඩි සිං කරේ නැහැ. ඉතින් ඔහුට ඇහෙන්නේ නැති මං දැන් මම බටහිර ගීතයක් ගායනා කරනවා වෙන්න ඇති. පොඩි කැලලක් මොන හරි එකක් කියන්නේ මතක් වෙන්නේ නැත්නම් මොනවද සිං කරේ කියලා. ඉතින් කැලලක් කෙනා කියනන්නේ. I love Corina, tell the world I do. I love Corina, tell the world I do. I pray every night to love me too. Corina, 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 I love you so. බොක්ස් ගිටාර වල තිබිච්ච ලංකාවේ කණ්ඩායම් සංගීතය ඉලෙක්ට්‍රික් ගිටාර වලට ගෙන්නේ ඔබේ ස්වාමී. ශානක ඒ දවස්වල හිටියේ බීකන්ස් කියලා බෑන්ඩ් එකක්. ඒක ඩාන්ස් බෑන්ඩ් එකක්. වෙස්ටර්න් සෝන්ග්ස් තමයි ඒවල ගාන්නේ වෙස්ටර්න් මියුසික්. ඉතින් කුමාරි මේගොල්ලෝ අසම් වෙඩින් එකට ප්ලේ කරනකොට ක්ලැරන්ස් and ඇස්ලි මේ වෙඩින් එකට ඇවිල්ලා ඉන්වයිටීස් වගේ ඇවිල්ලා ඉඳලා මේකලගේ බෑන්ඩ් එකත් එක්ක සින්දු දෙකක් සිං කරලා තියෙනවා. මේ සිං කරනකොට තමයි ක්ලැරන්ස් ඉබ්ලා තියෙන්නේ මේ විදිහට ඉලෙක්ට්‍රික් ගිටාර්ස් වයි ඩ්‍රම්ස් එක කරා නම් තමයි නේද ලස්සන තුංගයි කියලා. එතකොට ඒගොල්ලෝ අර කළුමාම රෙකෝඩ් එක ප්‍රැක්ටිස් කරන කාලේ කුමාරි ශානක එතකොට වර්ක් කරේ කොල්පිටි වල ශානකල හම්බ වෙලා ඉඳන් ශානක පොඩ්ඩක් මේ රෙකෝඩින් එකට අපිට සපෝට් එකක් දෙනවද කියලා ඕගොල්ලන්ගේ ඉක්විප්මන්ට් ගෙනල්ලා. අපි අහලා තියෙන විදිහට ක්ලැරන්ස් මූන්ස්ටෝන් වල ඉන්න කාලේ සින්දු කිව්වේ නැහැ. ගෝල්ඩන් ටයිම්ස් පටන් ගත්තට පස්සේ තමයි සින්දු කියන්න ගත්තේ. ඔව් මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ ලීඩ්ස් එක හිටිය නැස්කින් වල වන ශානකයි ක්ලැරන්ස් තමයි හාමනයිස් කරේ. නමුත් ක්ලැරන්ස් එක්ක ගීතයක් විතරක් ගායනා කරලා දිලීප ගොඩිපුතු කනර්නා බේසිකරයන්ගේ ඉතා වෙනුවෙන් හදාපේ ගීතය කරු තමයි ඒකේ ලිරික්ස්. ක්ලැරන්ස් තමයි මෙලඩි ඇන්ඩ් මියුසික් අරේන්ජ්මන්ට්ස්. ඔහු ඒක විතරයි මූන්ස්ටෝන්ස් එක ගායනා කරේ. ගෝල්ඩන් ටයිම්ස් කණ්ඩායම ගායන පස්සේ තමයි සම්පූර්ණයෙන්ම ක්ලැරන්ස් සිං කරන්න පටන් ගත්තේ. දුරැල්ල සිනාවයි මාල්දී මියුරින් මේ ඔක්කොම ගීත ගායනා කරේ ශානක හාමනයිස් කරා ක්ලැරන්ස් තමයි බීට් සිං කරේ. ඊම තමයි උබ්බු එක්කට සිං කරන්න පටන් ගත්තේ ගෝල්ඩන් ටයිම්ස් කණ්ඩායමත් එක්ක. ඔය කියන කාලේ ලංකාවේ ගුවන්විදුලියේ පැය කාලයි දවසටම හම්බුනේ කණ්ඩායම් සංගීතය. හැබැයි ගෝල්ඩන් ටයිම්ස් සංගීත කණ්ඩායම ඒ වෙනකොට ලංකාවේ ප්‍රචලිත සංගීත කණ්ඩායමක් විදියට රට වටේම ගියා. එදා ක්ලැරන්ස් හදලා දීපු ගීතයෙන් තමයි ලාංකිකා පෙරේරා කියන ගායිකාව මුළු රටම දැනගත්තේ. අපි කැමති ඔබේ හඬින් ඒ ගී අහන්න වගේම ඒ ගී ආරම්භය පිළිබඳව ඔබේ මතකය ආවර්ජනය කරන්න. උන්ටින් ඒ කාලේ කණ්ඩායම් සංගීත කණ්ඩායම් ගී වලට තිබුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පැය කාලයි. මේ පැය කාලෙට ඕම කණ්ඩායම් වල ගීත දාන්නේ. නමුත් අපි අර හැමතැනම ෂෝස් වලට යනවනේ. ඒතර ප්‍රේක්ෂකයෝ දැන් මම දැන් සිං කරනවා ඒගොල්ලෝ ඇහුවා.
මොකද අරකේ අතන යන්න පොඩි වෙලාවක්. නමුත් මාව ඒගොල්ලෝ හැබැයි දකින්නවනේ ස්ටේජ් එකට ගියාම. ඉතින් හැම තැනම ගියාම හැම තැනම ඉල්ලුම තිබුණේ කිමදනාගේ ගීතෙට තමයි. ඉතින් හැම තැනම ගිහලා මම මේ ගීතේ ගායනා කරනවා. ඉතින් ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේම තව ක්ලැරන්ස් මම ක්ලැරන්ස් එක සිං කරා මලයි වලයි කියලා ඩුවට් එකක් ඒක ඊට පස්සේ අනිල් බාරෙත් එක්ක සඳයි තරුව කියන ගීතයත් මම සිං කරා. ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ අනිල් එක්ක බෙත්ලහෙම් පුරේ එකත් මම තමයි ෆීමේල් වොයිස් එක හැටියට සිං කරේ. ඉතින් මේ වගේ ඔවුන් එක්ක ඉන්න කාලේ මම ඔය ගීත කීපයක් ගායනා කරා. ඊට පස්සේ ක්ලැරන්ස් ආයෙ අපෙන් අයින් වුණාන් පස්සේ දිගටම අපි කණ්ඩායම අරගෙන ගියා. මම ගීත ගොඩාක් ගායනා කරා. මගේ මුල කැටි පුතුණි කියන ගීතේ ඒ වගේ ගොඩාක් ගීත මම ගායනා කරා. ඉතින් පසු කාලෙක මගේ මම කවදාකවත් ආස වුණේ නෑ තනියම ගීත ගායනා කරන කණ්ඩායමනේ. නමුත් මම ෂේප් එක ඇවිල්ලා අවුරුදු 40ක් වුණාම මට හිතුණා මලින් කියලා ගීත ටික එකතු කරලා CD එකක් කරන්න කියලා. අන්න එතකොට මම ශ්‍රී ලාංකිකා පෙරේරා කියලා CD එකක් අවුට් කරා. මම ෂේප් එක ඇවිල්ලා අවුරුදු 40ක් වෙනකොට. ඉතින් ඇත්තට ඒකේ ගීත මම හිතන්නේ 16ක් නේ 16ක් තිබුණා. ඉතින් ඊට පස්සේ මම කිතුණු ගීත ගායනා කරා. CD 3ක් කරා කිතුණු ගීත. මේ වගේ තින් දිගටම ඉතින් අද වෙන මේ වසර වෙනකොට මම සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර 55ක් වෙනවා. මදනාවේ ඇයි නාවේ තල්පවේ කවුද කීවේ බොරු කීවේ භගීදයා පෙරළුවේ ඇයිදුවේ අනවාගේ හිමදනාවේ ඇයි නාවේ අද ඔයා අවුරුදු මෙච්චර ගානක් ගිහිල්ලා තාමත් ඒ තාමත් මේ ගීතේ ජනප්‍රියයි. ගීතයෙන් රටක් හඳුනගත්තා වගේම තමන් උපන් ගමට යමක් කරපු කලාකාරණියක් ඇය. මොරටුවේ අංකුර කලා ශිල්පීන් වෙනුවෙන් මොරටු කලා එකමුතු ආරම්භ කරලා එහි ප්‍රථම ලේකම්වරය විදිහටත් දෙවන සභාපතිවරිය විදිහටත් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා. ඔව් දැන් මොරටු කලා එකමුතුවේ ප්‍රථම ලේකම් ධූරිය දැරුවේ මම. ඊට පස්සේ අසෝක පීරිස් අපේ ඔහු තමයි හිටියේ සභාපති. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ මම තමයි සභාපති වුණේ. ඉතින් මේ සේවය කියන එක මගේ ඇඟේ තියෙනවා. මොකද මගේ පියා ඩික්සන් පීරිස් කියන කෙනා ඩික්සන් පීරිස් මගේ පියා. ඔහු නගර සභික වෙලා හිටියා මොරටුමුල ග්‍රාමයේ. ඊට පස්සේ උපනගරාධිපති වෙලා හිටියා. ඔහු කිට තිබුණ මේ සේවය මම හිතන්නේ මේ වගේ කැපවීම අනිත්තර සේවය කරන්න ඕන කියන එක මටත් තිබුණා. ඒ නිසා තමයි මමත් ඔය හැමදේම කරන්න අතින් කොතන මේ මොරටු කලා එකමුතුවේ සභාපති ලේකම් වෙලා සභාපති වෙලා විතරක් නෙවෙයි මම ශුභ එමානුවෙල් දේවස්ථානයේ ඉරුගින පාසලේ පුංචිම දරුවන්ට උගන්වපු ගුරුවරියක්. අවුරුදු 43ක් මම ඒකේ ජන්මවයි පුංචි දරුවන්ට ඊට පස්සේ ඒගොල්ලන්ගේ ළමයින්ටත් ඉගෙනුවා. ඉතින් ඒ කෙනේ කර සේවය කරන්න උනායි කියන එක මගේ ඇඟේ තියෙන. ඉතින් කොච්චර මේ කියන්නේ මොන දේවල් කරත් ගායනයට ගියත් මොනවා කරත් මේ දේවල් මම අමතක කරේ නෑ. අපි දන්නතරම ඔබ බැංකු නිලධාරියක්. කොහොමද මේ සියල්ල බැලන්ස් කරගන්නේ? ඇත්ත දැන් මම 1971 ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමට එකතු වුණේ. 71 මම විවාහ වුණා. කොහොම හරි මට 72 ලංකා බැංකුවේ මට හම්බුණා රැකියාව කරන්න. එතනත් මට උසස් වීම හම්බ වෙලා කොහොම හරි මම අවුරුදු 39ක් ලංකා බැංකුවේ සේවය කරා. මම රිටයර් වෙනකොට මම කළමනාකාරිනියක්. ඉතින් විවිධ ශාඛාවල මම සේවය කරා. මොරටුවෙත් මම සේවය කරා. මේ වගේ මොරටුව රත්මලාන දෙහිවල අන්තිමේ හෙඩ් ඔෆිස් එකෙන් තමයි මම ඉවර වුණේ. ඉතින් ඒ මොන දේ කරත් මම වෙලාවට වැඩ කරන කෙනෙක්. මං කීයට පාංගර ගෙදර ආවත් මේ කොයි සිං කරලා ප්ලේ කරලා ආවත් රැකියාවට මම වෙලාවට යනවා. මොකද මේ පංචුවලිටි කියන එක මට හරිම ඕන. මම බෑන්ඩ් එකේ තම වෙලෙන් බෑන්ඩ් මෙම්බර්ස් එකක් කියන්නේ අපි පංචුවල් වෙන්න ඕන. බුකින් එකක් වුණාම අපි වෙලාවට එතන එන්න ඕන. හැම දෙයකම අපිට තියෙන වෙලාවට වඩා වෙනසින් යන්න ඕන. ඉතින් මේ දේවල් මට මගේ ඇඟේ තියෙනවා. ඒ නිසා තමයි කීයට ආවත් මම වෙලාවට වැඩට යන්නේ. ඉතින් යනවා මම අවුරුදු 39ක් ලංකා බැංකුවේ සේවය කරා. තමන්ගර පැවතිච්ච රාජකාරිය අකුරටම ඉටු කළා. අකුරටම ඉටු කරා. රැකියාවෙන් විශ්‍රාම ගියාට ඇය තාමත් කලාවෙන් විශ්‍රාමගෙන නැහැ. අපි කැමති දැනගන්න ඔබෙන් පසුව මේ ශේෂ්ත්‍රයට ඔබ දායාද කළ දරුවන් පිළිබඳව. ඔව් මට දරුවෝ දෙන්නෙක් මට ඇතර පුතාලා දෙන්නෙක් තමයි ඉන්නේ.
මම ඒක ගැන කියන්න ඕන මගේ ඇත්තට ලොකු පුතා චාමීන් ඔහු 1972 තමයි ඉපදින්නේ. ඉතින් ඔහුට මම ගීතයක් ගායනා කරන්න කියලා ඔහු වෙනුවෙන් ගායනා කරන්න කියලා මම ක්ලැරන්ස්ට කිව්වම ඔහුමට සීන පැටින්දුවනේ ගීතේ නිර්මාණය කරා. නමුත් ඒක මට ගායනා කරන්න හම්බ වුණේ නැහැ. ඊට පස්සේ ඒක කුමාරයන් ශ්‍රීමාලවන තමයි ගායනා කරේ. ඉතින් මං හැබැයි ඇත්තට ඒ දෙන්නත් මියුසික් ෆීල්ඩ් එකේ ඉන්නකොට මගේ ලොකු පුතා ඌ දැන් ඇත්තට ජීවිතුන් අතරේ නෑ. ඌ හදිසියේ ස්වාමින් වහන්සේ තුල චට්ටපුණා ගිය අවුරුදු 53යි. ඔහු කරේ රෙකෝඩින් ස්ටුඩියෝ එකක්. යාළඟ හැම කලෙක්ෂන් එකක්ම තියෙනවා. සින්දු කියන්නේ සිංහල ඒවයි වෙස්ටර්න් ඒවයි ඔක්කොම සුනිල් පෙරේරාගේ ඔරිජිනල්ස් හොයාගන්න ඉන්නේ මෙයා ළඟට. ඒ වගේ ඉතින් එයා මගේ අනිත් පිටා චමිල එයාත් DJ කරනවා වෙනවා ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකක් කරනවා මියුසික් ෆීල්ඩ් එකේ එයාත් සිං කරනවා. ඒකත් මේ ක්ෂේත්‍රයට කොහොමත් සංගීත ක්ෂේත්‍රයේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් මේ ලොකු පුතා දැන් අද ජීවිතේ අපර නැති නිසා නෙමෙයි දැන් මම සීන පැත්තෙන් දෙන්නේ කියන්න බැරි වුණාට ඊට පස්සේ මට වෙන නව ගීතයක් උතුනිදියේ සුවසේ කියන ගීතය ඔහු වෙනුවෙන් මම ගායනා කරා. ඉතින් මම කැමතියි ඒකේ පොඩි කොටසක් ගායනා කරන්න. මෙතුවක් මම මගිරුව දැකගත්සේ කෙඩපතකින් පමණි. දැන් මේ පිළිරුව හෙබැහින් දකිනට කුතු වෙත ගෙට පෙමිණි. මමය කියා තව කෙනෙකු ලොවේ ඇති බව මට පවසනසේ. නිම නොකළෙහි ආදරයක් විදමින් පුතු නිදියන් සුවසේ. මේ මගේ ලොකු පුතා චමින් වෙනුවෙන් මං ගායනා කර ගීතය දෙවෙනි පුතා වෙනුවෙන් ගායනා කරන මුල කැටි පුදු නඳුරට බැන බැන ඉන්න එපා කියන ගීතය. ඉතින් ඇත්තට මේ වෙලාවේ මම ආදරෙන් සිහිපත් කරන මගේ ලොකු පුතාව බෝධ ජීවිතෙන් අතර නැති නැතෝ ස්වාමීන් වහන්සේ තුල ඉන්න බව හිතනවා නැටි අපේ විශ්වාසය ඒකයි. දශක ගණනාවක් ලංකාවේ සංගීත ශාස්ත්‍රය දැනී සිටපු ශිල්පිනියක් විදිහට ඔබට කොහොමද අද දවසේ අපේ ශාස්ත්‍රය දැනෙන්නේ? අද ශාස්ත්‍රය ගැන කතා කරුවොත් අද සංගීත ශාස්ත්‍රය ගොඩක් දියුණුයි. මොකද අපි මේ 1900 මේ 70 ගණන් වල අපි ඇත්තට තාක්ෂණයේ දියුණු නැහැ. එක මයික් එකට ලං වෙලා ඔක්කොම සිං කරන්නේ. ප්ලේ කර සිං කරේ එක්කෙනෙක්ට වර්ධනොත් අමුතුවෙන් පටන් ගන්න ඕන. අද එහෙම නැහැ. අද තාක්ෂණය හොඳටම දියුණු. කෑල්ල හරි සිං කරන්න පුළුවන්. අද ඇත්තට දක්ෂ ගායකව වඩා බිහි වෙලා ඉන්නවා. ඉතින් ඇත්තට කියනවා සන්තෝෂයි ආඩම්බරයි අපේ රටේ අද ගොඩාක් බිමන්ගේ දැන් ගොඩක් වෙලා තින්නේ එක channels වලින් එක competitions උත් තියෙනවානේ. ඒකෙන් ගොඩක් අය එළියට එනවා. ගායනා කරන්න පුළුවන් හැකියාව තියෙන අය. ඉතින් මම ඇත්තට සුබ පතනයි හැම කෙනෙක්ටම ක්ෂේත්‍රයේ හැදෙරෙන්දී ඉන්න කියලා ඉල්ලන් ඊගලන්ට කියනවා කුමාරි හොඳ නිර්මාණ කළ හොඳ නිර්මාණ තියෙන ඇත්තට. ඉතින් සාරි සන්තෝෂයි. ඒත් අපේ කාලේ වගේ නෙමෙයි. දැන් ගොඩාක් දිනු නිසා ඊගලන්ට ගොඩක් පාසුකම් තියෙන නිසා හොඳ නිර්මාණ හද ගීත දෙපක් කරන් පුළුවන් ඉරුපත් වෙලා තිය. එමේ සයි ගැන මම පුලක් සතුටු වෙනවා. සංගීත ශාස්ත්‍රයේ දශක ගණනාවක් රැඳී හිටපු අපේ ආදරණීය ගායන ශිල්පියා සමග තමයි අද කලාවර මොරටුවෙන් අපි සම්බන්ධ වුණේ. ඉතින් කලාවටත් මොරටුවටත් ඔබ කරපු සේවයේ බොහොමත් පිස්සුයි. ඉතින් මටත් තියෙන ඔබට යමක් කියන්න. ඔබ ඇත්තට මට මේ කෝල් කරලා දාපු එක ගැන මම ඔබට උදාස් සිදුගන් වෙනවා. මොකද මමත් Facebook එකේ මේ මිස්ටර් මොරටුව කියන එක නම් ෆලෝ කරනවා. ඉතින් මට හරි ආඩම්බරයි. මම මොරටුවේ නිසා මොරටුව ගැන ඔබ දාන මේ දේවල් වලට මට හරි සතුටුයි. අපි ගන්න නැති දේවල් ඔබ හොයලා මේක දානකොට අපිට මොරටුවේ ඇටියට අපිට ලොකු ආඩම්බරයක් ඇති වෙනවා. ඉතින් මමත් ගොඩක් සතුටු වුණා ඔබ කරන්නා වූ ඒ රාජකාරිය ගැන. ඔබට මම සුබ ප්‍රාර්ථනා කරන මේ වෙලාවේ මේ ඉදිරියටත් මොරටුවේ මේ වගේ තව කලාකරුවන් මේ ක්ෂේත්‍රයේ ඉන්න අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ වගේ අයවත් හඳුන්වා දීලා අපේ මොරටුව මම හිතන්නේ හොඳට බබලවන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔබට මම සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි. ඔබට නිදුක් වේවා නිරෝගී වේවා. ඔබට ඒ වගේම දේව පිළිදැයි